පාවිච්චි කරන පිරිසුදු වතුර ටික මෙන් බාණ්ඩ විනාශ කරන හැටි. මේ පතල් බැකෝ පතල් කපලා රොනේ මඩ එවනවා මේ ඇලට. ප්‍රධාන ඇල මාර්ගෙට රොනේ එවනවා. දැන් මේක හොඳට වතුර බිව්වා, මිනිස්සු නානවා. මේ ඔක්කොම කරන දේවල් මාස ගාණක් තිස්සේ මෙහෙම වෙනවා. මැණික් සංස්ථාවටවත් පතල් භූ විද්‍යා පතල් කර්මාන්තය කරන ඒ රජයේ නිලධාරිවත් කාගේවත් මෙත ගැටෙන්නේ නැති වෙන්න නෙමෙයි. මේවා හැමදාම තියෙන ප්‍රශ්න. මේවා විසඳෙන්නේ නැහැ. මේවා ජාතික අපරාධ. මේ විදිහට වුණොත් රට විනාශ වෙනවා. මුන්ට කිසිම බලයක් නැහැ මේ වගේ දූෂිත වැඩ කරන්න.